අයිබෝන් කියලා පිළිගන්නවා විදු ටෙක්නොලොජි YouTube channel එකත් එක්ක. අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ ඔයාලා 2024 සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නා නම් ප්‍රතිඵල නිකුත් විගස කොහොමද බලා ගන්න ලේසිම යන්න කලින් ඔයාලට පුංචි දෙයක් මතක් කරන්න තියෙනවා. ඔයාලා සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙන දිනේ දන්නේ නැත්නම් මගේ channel එකට ගිහින් මම channel එකේ වීඩියෝ එකක් දාලා තියෙනවා. අන්න ඒ වීඩියෝ එක බලලා ඔයාලට දැනගන්න පුළුවන් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙන හරිම දිනේ. හරි අපි වැඩි කතා බහක් නැතුව යමු අපේ වීඩියෝ එකට. හරි ඉස්සෙල්ලාම ඔයාලගේ ෆෝන් එකේ තියෙන Google application එක open කරගන්න. මම මගේ ෆෝන් එකේ තියෙන Google application එක open කරගන්නවා. දැන් ඔයාලා කරන්න ඕනේ Google application එකේ search bar එකට යන්න ඕනේ. ඔයාලා Google එකේ search bar එකට ගිහින් search කරගන්න ඕනේ. මම මේ search කරලා තියෙන ඔයාලට බලන්න පුළුවන් donets.lk 2025 O level result කියලා. ඔයාලත් මේ විදිය search කරගන්න ඕනේ. දැන් ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරගෙන යනවා. මෙතනින් ඔයාලා මේ කරන්න ඕනේ පළවෙනියටම තියෙන ඔයාලට බලන්න පුළුවන් වෙබ්සයිට් එකක් තියෙනවා. මෙන්න මේ පළවෙනියට තියෙන වෙබ්සයිට් එක ඕපන් කරගන්න ඕනේ. හරි දැන් ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරගෙන යනවා. මෙතනින් ඔයාලා කරන්න ඕනේ චුට්ටක් පල්ලෙහාට එන්න ඕනේ. පල්ලෙහාට ආවන් පස්සේ ඔයාලට මේ වගේ ඔප්ෂන් තුනක් තියෙනවා. මේ ඔප්ෂන් තුන ඔයාලා ෆිල් කරගන්න ඕනේ. ඔයාලා මෙතනින් මේ පළවෙනි ඔප්ෂන් එක ක්ලික් කරලා මෙතනින් ඔයාලා මේ දෙවෙනියට තියෙන O level කියන එක ඔයාලා දෙන්න ඕනේ. කරලා අපි සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත් වූ වර්ෂය දෙන්න ඕනේ. දැන් තියෙන්නේ 2023-24. තවම රිසල්ට් අන්තර්ජාලයට යොමු කරලා නැති හින්දා තමයි 2024-25 කියන එක අපිට පෙන්වන්න නැත්තේ. එතනින් අපි ඒ වර්ෂය දීලා ඔයාලට මෙතනින් බලන්න පුළුවන් අපේ විභාග අංකය දෙන්න ඕනේ. මේ තුන්වෙනි තියෙන ඉන්ඩෙක්ස් කියලා. එතනින් අපේ විභාග අංකය දීලා එක වගේ රූප වගේ ඇනිමල්ස්ලා අපිට මේ දැන් අපිට හොයලා දෙන්න ඕනේ. ඔයාලට බලන්න පුළුවන් අපේ එක වෙරිෆිකේෂන් වුණා. ඊළඟට ඔයාලා කරන්න ඕනේ මේ නිල් පාට තියෙන සබ්මිට් කියන ඔප්ෂන් එක මත එකපාරක් ක්ලික් කරලා ඔයාලට යන්න පුළුවන් ඔයාලගේ රිසල්ට් එක බලන්න. මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. මේ වගේ වටින වීඩියෝ බලන්න මගේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතනවා like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ වටින වීඩියෝ එකකින් හමු වෙනකල් සියලු දෙනාටම සුබ දවසක්.